අයිබෝන් අපි මේ වීඩියෝ එක බලන්න යන්නේ පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරපු Excel worksheet එකක් හරි එහෙමත් නැත්නම් workbook එකක් හරි පාස්වර්ඩ් එක නැතුව unprotect කරගන්නේ කොහොමද කියලා. දැන් මම open කරන් ඉන්නවා products කියලා Excel file එකක්. මේකේ තියෙනවා products කියලා එක sheet එකක්. මෙන්න මේ sheet එක password protect කරලා තියෙන්නේ. අපි මේකේ මොනවා හරි වෙනස් කරන්න ගියොත් එයා වෙනස් කරන්න දෙන්නේ නැහැ. එතකොට මේ review tab එකට ගිහිල්ලා අපි ඒක unprotect කරන්න හැදුවොත් password එක නැතුව unprotect කරන්න දෙන්නේ නැහැ. හරි. ඉතින් අපි බලමු කොහොමද password එක නැතුව මෙන්න මේකේ protection එක අයින් කරන්නේ කොහොමද කියලා. මම මේ file එක close කරගන්නම්. Control W කියන shortcut එක press කරලා ඊළඟට අපි Windows Explorer එකට ගිහිල්ලා මේ file එක තියෙන තැනට මම ඇවිල්ලා ඉන්නේ. මේක තමයි අපේ Excel file එක. ඔයාලට පේනවා මේකේ extension එක මෙතන display වෙනවා. ඔයාගේ computer එකේ extension එක පේන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Explorer එකේ මෙන්න මේ dot තුනක් තියෙන එක click කරලා options වලට ගිහිල්ලා ඒකේ තියෙන view කියන tab එකේ තියෙනවා hide extension for non file types කියන එක ඒකේ tick එක අයින් කරලා okay කරාම ඔයාලට file එකේ extension එක display වෙන්න ඕනේ. ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ file එකේ extension එක zip file එකක් හැටියට වෙනස් කරගන්න එක. ඊට කලින් අපි මේකේ backup එකක් ගමු. මොකද අපි මේ file එක වෙනස් කරන්න හදනකොට ඒක corrupt වුණොත් අපිට ඒකේ තියෙන data loss වෙන හින්දා. මම මේක copy එකක් අරගෙන ඒක rename කරගත්තා. backup කියලා ආයෙමත් අපි යමු අපේ original file එකට ගිහිල්ලා මම ඒකේ extension එක වෙනස් කරන්නම්. zip කියලා. හරි. ඊට පස්සේ මේක verify කරන්න අහනවා. අපි ඒක yes කරනවා. හරි දැන් මේක zip folder එකක් හැටියට තියෙන්නේ. මේක double click කරලා මේක ඇතුලේ තියෙන files අපිට බලන්න පුළුවන්. ඔයාලට තියෙන එක ඇතුලට ගිහිල්ලා ඒකේ තියෙන Excel කියලා folder එකක් ඒක double click කරන්න. ඒක ඇතුලේ තියෙන worksheets කියලා folder එකක් ඒක double click කරන්න. එතකොට ඒකේ තියෙන අපේ worksheet එක මේක තමයි අපේ products worksheet එක. මේකේ අපි copy එකක් ගන්නවා. මේක right click කරලා copy කරලා ආයෙමත් මේ folder එකකින් එළියට ගිහිල්ලා මම මේක එළියේ paste කර ගන්නවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක edit කරන එක. අපිට edit කරන්න use කරන්න පුළුවන් ඕනම code editor එකක් හරි එහෙමත් නැත්නම් notepad එක. මම notepad එකෙන් edit කරන්නම්. හරි. මේ තියෙන අපේ ඒ worksheet එක. දැන් මේක අපි open කරාම notepad එකේ අපිට පුළුවන් මේකේ පහළටම ගියාම හොයාගන්න tag එකක් තියෙනවා sheet protection කියලා. මේ තියෙන මේ tag එක. ඔයාලට තියෙන මේ tag එක completely මුලින් ඉඳලා අග වෙනකන් select කරලා ඒක delete කරන එක. හරි මේ තියෙන tag එකේ closing tag එක මම මේක දැන් select කරලා delete කරනවා. delete කරලා file save කියන option එක click කරලා මේක save කරන්න. ඊට පස්සේ close කරන්න. දැන් අපිට තියෙන මෙන්න මේ sheet.xml කියන file එක ආයෙමත් තිබ්බ තැනටම paste කරන එක. ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට Windows වලින්ම කරන්න try කරන්නත් පුළුවන්. හැබැයි සමහර විට Windows වලින් ඒක අපිට කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම කරන්න යන්නේ මං ගාව install කරලා තියෙනවා WinRAR කියන program එක. ඔයාලට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ computer එකේ තියෙන WinRAR එහෙමත් නැත්නම් 7zip ඒ වගේ මොන හරි zip file හදන්න පුළුවන් program එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක open කරගන්නවා දැන් WinRAR කියන program එකෙන්. open කරලා navigate කරමු අපි මේක තිබ්බ තැනට Excel කියන folder එක ඇතුලේ worksheets කියන folder එක. ඒක ඇතුළට අපි මේ වෙනස් කරගත්තු sheet1.xml file එක මම copy paste කරනවා. එතකොට මේ තියෙන file එක මැකිලා අපේ අලුතෙන් වෙනස් කරපු file එක replace වෙනවා. හරි. ඊළඟට මේක close කරලා අපිට තියෙන්නේ මෙන්න මේ file එක ආයෙමත් rename කරන්න. zip කියන එක අයින් කරලා Excel SX කියලා rename කරගන්න. rename කරලා open කරගන්න තියෙන්නේ Excel වලින්. දැන් මේක open කරාම අපි බලමු වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඔයාලට පේනවා අපිට දැන් මේකේ content වෙනස් කරන්න පුළුවන්. මේ protection එක remove වෙලා තියෙනවා. ඊළඟට බලමු අපි workbook එක protect කරොත් කොහොමද ඒක unprotect කරගන්නේ කියලා. දැන් මේ workbook එක protect කරලා නැහැ. මම මේක protect කරන්නම් මොකක් හරි password එකක් දාලා. දැන් workbook එක protect කරාම ඒකට අලුතෙන් sheets add කරන්න එහෙම දෙන්නේ නැහැ. දැන් මේක click කරාට මොකද sheets එහෙම add වෙන්නේ නැහැ. හරි. ඉතින් අපි බලමු මෙන්න මේ workbook protection එක අයින් කරන්නේ කොහොමද කියලා password එක නැතුව. මම මේක save කරලා close කරන්නම්. ආයෙමත් අපි අර පරණ විදිහටම මේකේ extension එක වෙනස් කරනවා zip කියලා. ඊට පස්සේ ඒක open කරගමු. open කරලා ඒකේ තියෙනවා Excel කියන folder එක ඇතුලේ දැන් මේ worksheets වලට යන්න අවශ්‍ය නැහැ. workbook.xml කියලා file එක. මේකේ copy එකක් ගන්න පුළුවන් ඔයාලට. අපි ඒක එළියේ paste කරගමු. ඊට පස්සේ මේක notepad වලින් අපි edit කරමු. මේකේ තියෙන tag එක තමයි
ඒකෙත් පහලටම ගියහමට හොයාගන්න පුළුවන් workbook protection කියලා ටැග් එකක්. මේ තියෙන ටැග් එක මම මේක සිලෙක්ට් කරලා ඒක closing ටැග් එකට නිකන් ගෙනල්ලා delete කරනවා. delete කරලා අපි මේක save කරමු. save කරලා අර මුලින් කරපු දේම කරමු. මේක open කරගමු WinRAR වලින්. Excel කියන ෆෝල්ඩර් එකේ workbook කියන එක අපි මේ වෙනස් කරපු එක paste කරමු. ඕකේ. මේක close කරලා ඊළඟට අපි XLSX කියලා වෙනස් කරනවා extension එක. ඊට පස්සේ අපි open කරලා බලමු. හරි දැන් අපි මේකේ review tab එකට ගියාම අපිට පේනවා මේ workbook protection එක අයින් වෙලා තියෙනවා. අපිට අලුතෙන් worksheets එහෙම add කරන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.